එන්ජිනියර් කෙනෙක් විදියට මම හිමාංශු. Hi guys. වෙලාව 7:00යි. මම දැන් යන්න ඕනේ ඔෆිස් එකට. අද අපේ ගේම් එක ලොන්ච් කරනවා. ඉතින් ඒකේ ප්‍රෙස් රිලීස් එක අද තියෙනවා. ඊට පස්සේ අද වැඩ ගොඩක් තියෙනවා. අද පට්ට බිසි ඩේ එක. අපි ඉස්සෙල්ලාම ඔෆිස් එකට ගිහලා බලමු කොහොමද එතන වැඩ ටික වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඊටු වැඩ ටික බලමු කොහොමද යන්නේ කියලා. Hello, good morning guys. කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න ඉතින් අද මම හිතුවා vlog එකක් කරනවා කියලා. මේ මගේ ෆස්ට් vlog එක. software engineer කෙනෙක් විදියට මගේ දවස කොහොමද වෙන්නේ කියලා මම පොඩි vlog එකක් කරන්න බැලුවේ. හරි. අපි දැන් බලමු අද වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ටිකත් එක්ක බලමු කොහොමද අද දවසේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. ට්‍රැෆික් එකේ ඉන්න ගමන් පොඩ්ඩක් කතා කරමු. හොඳයි සමහරව දන්න අය දන්නවා. නැති අයට මම පොඩි ඉන්ෆර්මේෂන් එකක් දෙන්නේ. මම software engineer කෙනෙක්. මම වැඩ කරන්නේ රාජගිරි ගේමින් ස්ටුඩියෝ එකක. දැන් අද තියෙන්නේ අපේ ගේම් එකක් අපි ඩිසයින් කරා ලංකාව රෙප්ලිකේට් කරලා Roblox එකේ. ඉතින් ඒකේ අද ප්‍රෙස් කොන්ෆරන්ස් එක මේ ඔෆිස් එකට යන ගමන් ට්‍රැෆික් එකේ ඉන්න වෙලේ හිතුවා ඉස්සර ටිකක් කියන්න හොඳයි කියලා. මොකද අද හවස ලොකු වැඩක් තියෙනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඉවරනහම මම ඒකත් ගේන්නම් ඔයාලට. ඒ විස්තර ටික තමයි අද දවසට තියෙන්නේ. බලමු අද මොනවද වෙන්නේ කියලා. ඔෆිස් එකට ආවා බොයිස්. Seapony Studios. Or it's C Space or The Reef. And C Space is our upcoming creative and co-working hub. And it's scheduled to be completed within this year. And it will serve as our operational headquarters. But more than that, Mama Himanshu Hisham. So, Mama tech lead the company is Seapony Studios. ඉතින් Seapony Studios එක ගැන කියනවා නම් Seapony Studios මේ වෙන විට අපේ ස්ටාෆ් එක ලංකාවේ වැඩ කරනවා 20කට ආසන්න ප්‍රමාණයක්. මේ තියෙන්නේ අපේ ඔෆිස් එක. එතන තමයි අපේ 3D කට්ටිය ඉන්නේ. ඉමාන් මේ ඉන්නේ සන්තෝෂ්. යෝ මේ ඉන්නේ අපේ UI set එක. දිවාකර say hi. මේ ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑමින් සෙට් එක. මේ ඉන්නේ මම පෙන්වන්න බැරුණා. මේ ඉන්නේ තුෂාන්. මෙතන මීටින් එකක් යනවා. Excuse me. Mr. Anthony. කිත්සන්දු සසංග. right. මේ තියෙන්නේ මගේ ඩෙස්ක් එක. මේ තියෙන්නේ මගේ setup එක, මගේ Mac එක. මේ ඉන්නේ අපේ සීනියර් ඩෙවලොපර් අසිත. මේ අපේ ඉන්ටර්න් ඉවෙන්. එයාලා ගේම් එකේ වැඩ. right. ඔෆිස් එකේ සෙට් එක ගේම් ගහනවා. අපි බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. ඔය කට්ටිය ගේම් ගහනවා. ඔෆිස් එකේ හැමදාම පැක් විතර අල්ලගෙන කට්ටිය සෙට් වෙලා ගේම් ගහනවා. මම ගේම් ගහනවා. Nang katiya. Apa ini? Nama apa hai dah? Sedang pertama security dulu. So මං යනවා දැන් ගෙදර ගිහිල්ලා වශයක් ආයිද ආයේ කොළඹ වෙන්න ඕනේ ආයිඩේකට. සෝ අපි කවුරුත් නැහැ ඔෆිස් එකේ ඔක්කොම ගිහලා එක්කෙනා ඉන්නේ.
එමිච පින්න බොස් say hi okay පියා ඉල්ලා ආයෙ කොළඹට එන්න ඕනේ කොළඹට ඇවිල්ලා ආයෙ රැ වෙලා තා පොඩි වැඩක් තියෙනවා ඒකටත් යන්න right දැන් තමයි ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන දැන් අපි ආයෙ යන්න ලෑස්ති වෙන්නේ කොළඹ කඩිය පැත්තට ගිහිල්ලා දැන් අද ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් හොඳට වෙච්ච හින්දා කට්ටිය ඩිනර් එක එහෙම අරගෙන ඊට පස්සේ තව මීටින් එකක් තියෙනවා ඒකත් ඉවර කරලා අපි ආයෙ එන්න ඕනේ තව වැඩ වගේක් තියෙනවා දවස් තුනක් ඉවර කරගන්නවා ඒ ටිකට තමයි යන්නේ දැන් වෙලාව 7:00 විතර ඇති අපි ගිහලා What should I do? Oh fuck, okay. Vlog. okay Hey guys, welcome to my YouTube channel so guys අපි ඩිනර් එක ගත්තා දැන් අපි යන් ෂායි බොන්න යන්න කියලා බැලුවේ ගිහලා බලමු බයි කොළඹ කඩේ සෙෂන් එක ඉවරයි දැන් යනවා ඇස්ට්‍රෝඩියා එකට අපි දැන් යනවා ෂායි බොන්න අපි කොළඹ කඩෙන් ඩිනර් එක ගත්තා දැන් යනවා ෂායි බොන්න ස්ටෝරියා එකේ තියෙනවා චයි බේස් එක අපි දැන් තමයි ඉන්නේ යා පින්චා මොනවද ඕනේ මොනවද ඕනේ let's go for mango strawberry blueberry so මොනවද ගත්තේ blueberry right yeah boba පින්චන් ෂන් එක කම්ප්ලීට් දැන් යන්න ඕනේ ගෙදර අද දවස් ඉවර වෙන්න කලින් ඉවර කරන්න ප්‍රොජෙක්ට් එකක් තියෙනවා so මේ තියෙන්නේ අද බාර දෙන්න තිබිච්ච ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික වෙලාවට ඉවර කරගන්න පුළුවන් වුණා එහෙනම් thank you වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවට මගේ පළවෙනි vlog එක ඉතින් ටිකක් තාම හුරු නෑ vlog කරන්න but ඉස්සරහට මම කරන්න තව බලාපොරොත්තු ඉන්නවා තව ටෙක් වීඩියෝස් ටිකක් මම ඉස්සරහට කියන්න බලන් ඉන්නවා ඉතින් ඒකින්ද subscribe කරන්න especially වීඩියෝ එක like එකක් දාන්න අපි තව වීඩියෝ එකකින් හම්බෙමු